හායි ඔයාලත් ගෙදෙට්ට ගෙනාපු කෙසෙල් ලැවරිය ඉදිල වැඩී කියලා විසිත් කරන්නද හදන්නේ. එහෙනම් බලමුද අවන් නැතුව, බීටර් නැතුව, බේකින් පවුඩර් නැතුව රසම රස කප් කේක් රෙසිපි එකක්. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්නකෝ කොහොමද අපි කේක් එක හදාගන්නේ කියලා. මම මෙතන අරන් තියනවා ඉදිච්ච කෙසෙල් ගෙඩි 3ක්. පාන් පිටි කෝප්පයක් අරන් තියෙනවා. සීනි මේස හැඳි 1/2ක්. ඇස්ට්‍රාග්‍රෑම් 18ක්. සාමාන්‍ය ලොකු බිත්තර 2ක්. චොක්ලට් කෑලි ටිකක්. වැනිලා. මේ ටික තමයි ඉතින් අපිට අපේ කප් කේක් එක හදාගන්න ඕනි වෙන ඉන්ග්‍රීඩියන්ට්ස්. ඉස්සෙල්ලම අපි බ්ලෙන්ඩර් ජාර් එක අරගෙන කෙසෙල් ටික චූටියට කපලා ඒකට එකතු කරනවා. ඊට පස්සේ පිටි කෝප්පේ, සීනි, බිත්තර 2, ඇස්ට්‍රා, චොක්ලට් කෑලි 2 3ක්, වැනිලා මේ ටික දාලා හොඳට බ්ලෙන්ඩර් කරගන්නවා විනාඩි 2 3ක් වගේ. ඊට පස්සේ අපි කප් කේක් ලයිනර්ස් අරගෙන අර බැටර් එක ඒකෙන් භාගයක් වෙන්න දාගන්නවා. කප් කේක් ලයිනර්ස් වල මේ ඇස්ට්‍රා හරි තෙල් හරි චුට්ටක් ගන්න නැත්නම් ඒක ඇලෙනවානේ. මට මේ ප්‍රමාණයෙන් හදාගන්න පුළුවන් වුණේ කප් කේක්ස් 5යි. ඔයාලගේ ගන්න ප්‍රමාණයක් අඩු වැඩි වෙන තරමට තමයි ඉතින් කීයක්ද හදාගන්න පුළුවන් කියලා තීරණය වෙන්නේ. මම ඊට පස්සේ බැටර් එක දාගෙන බැටර් එකට උඩින් චොක්ලට් කෑල්ලක් දැම්මා. ඔයාලට කැමති නම් විතරක් ඉතින් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් oven එකේ නැතුව ඔක ලිපේනේ හදන්නේ. කප් කේක් ට්‍රේ නැතුව තේ බොන අඬු කෝප්ප තියෙන්නේ. අන්න ඒවට කප් කේක් ලයිනර්ස් ටික දාගත්තා. මට නම් එකම ජාති කෝප්ප තිබ්බේ නැති නිසා මම කෝප්ප දෙවර්ගයක් ගත්තේ. ඔයාලට එකම ජාතිය කෝප්ප තියෙයි නම් එහෙම ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම ගත්තා රයිස් කුකර් එක තමයි මම ගත්තේ. ඔයාලට හුමාලියන් නැතුව හොඳට වහන්න පුළුවන් අඩිය පැතලි ඉඩ තියෙන භාජනයක් ගන්න. මම ගෑස් ලිපේ හදන්නේ. ඔයාලට දර ලිපේ වුණත් හදන්න පුළුවන්. ගින්දර අඩුවෙන් තියලා අපි ඉස්සෙල්ලම භාජනය විනාඩි 10ක් විතර ප්‍රීහීට් වෙන්න දෙන්න ඕනි පියන වහලා. ඊට පස්සේ විනාඩි 10ක් ගියාට පස්සේ අපි හදාගත්තු කේක් බැටර් ටික දාන්න ඕනි. දාලා විනාඩි 40ක් තිබ්බට පස්සේ තමයි මේ විදිහට පේන්නේ. විනාඩි 40කින් පස්සේ මගේ කේක් ටික හැදිලා ඉවරයි. අපි එතකොට ටූත් පින් එකක් අරගෙන චුට්ටක් කේක් වල ඇනලා බලන්න ඕනි. මේ මොකද බැටර් එකේ ටූත් පින් එකේ ඇලිලා එනවා නම් හරි ගිහිල්ලා නෑ. අපි ඊට පස්සේ විනාඩි 4ක් 5ක් තිබ්බට පස්සේ හරියනවා. එහෙම නැත්තම් ටූත් පින් එකේ ඇලිලා එන්නේ නැත්තම් අපේ කේක් එක හැදිලා ඉවරයි. ඊට පස්සේ ලිපෙන් බාවට පස්සේ තමයි මේ තියෙන්නේ. චොක්ලට් ටික දිය වෙලා ඇතුළ හොඳට කේක් එක හැදිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති බීටර් කරේ නෑ කියලා, බේකින් පවුඩර් නෑ කියලා, oven එකේ හැදුවේ නෑ කියලා, කේක් එකේ කිසිම වෙනසක් වෙලා නෑ කියලා. චූටි බබාලට උනත් මේක හදලා කන්න දෙන්න පුළුවන්. තව දෙයක් පාන් පිටි වෙනුවට ඔයාලට ඕට්ස් උනත් කුඩු කරලා පිටි කරලා ගන්න පුළුවන්. එතකොට තවත් හෙල්දි. සීනි නැතත් කමන්නේ. කෙසෙල් වල චොක්ලට් වල සීනි තියෙන නිසා මාත් සීනි අඩුවෙන් දැම්මේ. ඔයාලත් ඉතින් හදලා බලලා try කරලා කමෙන්ට් එකක් දාන්න.